පස්සේ කතා කරමු. අපි මේ හැම දෙයක්ම මේ සිදු කරන්නේ අපේ ජීවිතය පිළිබඳව මේ සසර ගමන පිළිබඳව තිබෙන බියකර බව යම් තැනකදී අවබෝධයක්. මේ සංසාරය හරිය බියකරයි. හරිය දුක් සහිතයි. හරිම පීඩාකාරී. මනසට පීඩා, ශරීරයට දුක් පීඩා, ඒ පීඩාව දරා ගන්න බැරිව අපි කොච්චර යම් දේවල් කරනවා. ඒ නිසා අපි පින්කමක් කරන ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද ප්‍රාර්ථනා කරන්නේ? නිවන. එතකොට නිවන් අවබෝධය සමහර අය කියනවා නිවන් දකින්නවා කියලා. නිවන් දකින්නේ නැහැ. කවුද නිවන් දකින්නේ? දකින්න නම් මොනවද කවුද දෙයක් තියෙන්නේ නැහැ. නිවන් දකින්නේ නිවන් අවබෝධය. නිවන් අවබෝධයෙන් මාර්ගය. ඒ මාර්ගය ගමන් කරන කෙනා හඳුන්වනවා යෝගාවචරය කියලා. එයා ඒ ප්‍රතිපත්ති අනුගමනය කරගෙන ඉඳලා නිවන් අවබෝධ කරගන්නවා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්. එතකොට ඒ ධර්මයටපත් වෙන්නට තවත් තියෙනවා හුඟක් වැඩ. හැම කෙනාටම මේක කරන්න බෑ. ජීවිතය පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕන. ජීවිතය පිළිබඳව අවබෝධයක් තියෙන්න. එතකොට ජීවිතය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අපි මේ සංස්කාර ධර්මයන් පිළිබඳව අපි සැලකිල්ලක් කරා. ඒක අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයට ආරෝපණය කරන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයට ආරෝපණය කරලා විදර්ශනා ඥාණයෙන් බලනකොට එයාට තේරෙනවා නිවන් මඟ අහුරන බාධක 10ක්. වැට ගන්න. නිවන් මඟ අහුරන බාධක 10ක් තියෙනවා. ඒවට කියනවා දස සංයෝජන කියලානේ. දස සංයෝජන. ඒ දස සංයෝජන අඳුනාගත්තට පස්සේ පළවෙනි පියවර තබන්නට සංයෝජන තුනක් අයින් කර ගන්න ඕනේ. සම්පූර්ණයෙන්ම අයින් කර ගන්න ඕනේ. මොනවාද සංයෝජන? පළවෙනි එක සක්කාය දිට්ඨිය. තමන්ගේ ශරීරයේ පිළිබඳව තිබෙන ආත්මීය දෘෂ්ටිය. මගේ කියන හැඟීම, උපාදානය, අල්ලා ගැනීම, තදින් අල්ලා ගැනීම, ආත්මීය දෘෂ්ටි. ඒක නැති කරගන්න. ඊළඟට විචිකිච්ඡා, සැකය. අපි හැමෝටම තියෙනවා. යම් දේවල් පිළිබඳව සැක අපිට නිකම්ම ඇති වෙනවා. විචිකිච්ඡා. සමහර අයට බුදුහාමුදුරු ගැන හැකේ තියෙනවා. සමහර අයට ධර්මය ගැන හැකේ තියෙනවා. සමහර අයට පරලෝක ගැන හැකේ තියෙනවා. සමහර අයට තින්පව පිළිබඳව සැකේ තියෙනවා. නොයේ විදිහේ සැක ඒවා තියෙන තාකල් වදාවත් ඒ පුද්ගලයාට සෝවාන් වෙන්න. වදාවත් සෝවාන් වෙන්න. ඒ සැකය අපි නැති කරගන්න. ධර්මයේ තුලින්ම ධර්මාවබෝධයෙන්ම ඒක නැති කරගන්න ඕනේ. මේ වණක් දෙකක් අහලා අපි ධර්මයේ දාන්නවයි කියලා එහෙම කරන්න බෑ. තාම ගැඹුරින් ධර්මය අධ්‍යයනය කරලා ඒ
ඒවා අවබෝධ ඊළඟට තුන්වෙනි සීලබ්බත පරාමාස මේ ධර්ම දේශනාවට ඒක වෙනවා සීලබ්බත පරාමාස සීලබ්බත පරාමාස කියන්නේ විවිධාකාර ව්‍රත සමාදන් වෙලා ඒ තුලින් බලාපොරොත්තු වෙනවා නිවන අවබෝධ කරගන්න සමහර බලාපොරොත්තු වෙනවා දෙවියන් අතරට යන්න සමහර බලාපොරොත්තු වෙනවා බ්‍රහ්මය වෙන්න සමහර අය බලාපොරොත්තු වෙනවා මේ බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව චතුරාර්ය සත්‍ය ආර්යසත්‍ය මාර්ගය පෙන්වලා දීලා තියෙනවා මේ නිවනට අරුණ කරලා. ඒවෙන් පිටකරලා විවිධ ක්‍රමවේද අනුගමනය කරනවා විවිධ ප්‍රක සමාදන් කරනවා. මම මුලින් කියපු සේනීය පුණ්‍ය කියන දෙන්න අන්න ඒ වගේ. බුදුරජාණන් වහන්සේට මේ හැම දෙයකම අත්දැකීම් කියනවානේ. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. ඒ අවුරුදු 6ේම උන්වහන්සේ කළේ එසා ඒවත් කිසිම ඵලයක් නැති ප්‍රයෝජනයක් නැති හිස් දේවල් බව අවබෝධ කරගෙන තමයි උන්වහන්සේ මැදුම් පිළිවෙත අනුගමනය කළේ. ඒ සාබුදුරජාණන් වහන්සේ හැම විටම එය විවිධ ප්‍රත ඒවා ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඔය සීලබ්බත පරාමාස නැති කරන්න ඕන අපි සෝවාන් මාර්ගයට පත් වෙන්න ඕන. එහෙම නැත්නම් වදාවත් අපිට ඒ මාර්ග හම් වෙන්නේ නැහැ. අර පුණ්‍ය සේනී කියන දෙන්නත් ඔන්න ඔය විදිහට සීලබ්බත සමාදන් වෙනා හරිම හොඳට ඉතාමත් කැපකිරීමකින් ඒ ප්‍රතිපත්තිය ආරක්ෂා කරනවා. වැරදි දේ වුණත් ඇත්ත වශයෙන් ඒ අය ඒක කළා. තාම දී කළා. දැන් අපිට නම් පන්සිල් සමාදන් වෙලා ඒකවත් හරියට ආරක්ෂා කරන්න බැරි උදේ කොච්චර ඉන්නවද? පොයේට අටසිල් සමාදන් වෙලා ඒකවත් හරියට ඒ දවසේ පැය කීපය ආරක්ෂා කරන්න බැරි අය කොච්චර ඉන්නවද? නැද්ද? ඉන්නවා. ඒ නැතේ කිව්වොත් ඒක නිසා. ඉතින් අර දෙන්නකින් පුණ්‍ය කියන පුද්ගලයා බුදුහාමුදුරන් අමතනවා. බුදුහාමුදුරනේ මේ ඉන්නේ මගේ යාළුවා. සේනිය. එතන හරි යාළුවා. අපේ ඕනම වෙලාවක ඕනම තැනකට යන්න එකට යන්න දෙන්නේ. එකට ඒ ප්‍රත සමාදන් වෙලා තම තමන්ගේ ප්‍රතේට අනුව ඒවා ආරක්ෂා කරන භාවනා කරන දෙන්නේ. හරියම යාළුවා. ඉතින් යාළුවන්ටම ඉතින් තමන්ගේ යාළුවෝ පිළිබඳව විශේෂ කෙනෙක් හම්බෙච්චාම ඉතින් අඳුනා දීමක් කරනවා. දැන් මම අපේලා විද්‍යාහාමුදුරුවෝ එනේ දෙහෙම ප්‍රවාහ දුන්නා. මේ අපේ නායක හාමුදුරුවෝ ඉන්නවා. හරියම ඉස්තර ඒ වගේ මේ පුණ්‍ය කියන පුද්ගලයා බුදුහාමුදුරන්ට බැඳලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ මේ ඉන්නේ මගේ යාළුවා සේනිය. මෙයා සමාදන් වෙලා තියෙන්නේ කුක්කුර ව්‍රතය. ඒ කියන්නේ කුක්කුර කියන්නේ සුනත. අපේ වචනේ කියනවා නම් බලු වෘතය. බලලෙක් වගේ තමයි සියලුම කටයුතු සිදු කරන්නේ. කන්නේ, බොන්නේ, ඇවිදින්නේ, වාඩි වෙන්නේ, නිදාගන්නේ කොහොම නෙවෙයි. මෙයා අචේලතයි. බුදුහාමුදුරනේ වස්ත්‍රයකටවත් ආසා කරන කෙනෙක් නෙවෙයි. අචේලතයි. නිර්වතින්මයි ඉන්නේ. දැන් තින්නවනේ ඉන්දියාවේ ඔය විදිහාමුදුරනේ අහලා බලන්න. ඒක වගේ දකින්නට ඇති. නිගණ්ඨ කියන නමින් ඉන්නවා. ආචේල නමින් නොයි ආකාරයේ අය ඉන්නවා. අරත් ඉන්නවා ප්‍රත සමාදන් වෙච්චයි. බුදුහාමුදුරන්ට මේ හඳුනා දෙනවා. අයං බන්තේ අචේලෝපන සේනියෝ
कुक्कुरवतिको दुक्करकारको क्षमा निक्कितं गुंजति तस्सतं कुक्कुरवतं दीघरतं समत्तं समाधिन्नं බුදුහාමුදුරනේ මේ සේනිය කුක්කුර වෘතය සමාදන් වෙලා දිගු පළක් වෙනවා. දිගු පළක් වෙනවා. හරි ඕනකමකින් මෙයා මේ සීලය ආරක්ෂා කරන්නේ. දීඝරත්තං සමත්තං සමාධින්න. දිගු කාලයක් ඉස්සෙල් කොහොමද මේක සමාදන් වෙලා ආරක්ෂා කරනවා. එයා ආයමත් අහලා පස්ස කාගති හෝ අபிසම්පදාය. එයා මැරිලා ගිහින් බුදුහාමුදුරනේ කොහෙද උපදින්නේ කියලා මට දැනගන්නට ඕන. බුදුහාමුදුරුවෝ තමයි අලං පුන්න තික්තේතං පුන්න ඔබ විසිකල දාපන්. ඕකම ගින්නන්න එපා. ඕකම ගින්නන්න එපා. ඔබ විසිකල අයින් කරලා. බුදුහාමුදුරුවෝ පිළිතුර ඒකයි. ඒතන් මාම චිතියෝ මගින්නන්නේ. නෑ. පුන්න නැවතුනේ නෑ. පුන්න නැවතුනේ නෑ. නැවතත් බුදුහාමුදුරනේ මගේ යාළුවා ගැන මට දැනගන්නට ඕන. මෙයා හරි අමාරුවෙන් හරි දුෂ්කර ප්‍රත්‍යක් ආරක්ෂා කරගෙන මේ සීලය රකින්න බුදුහාමුදුරනේ මෙයා බැලුවා ගිහිල්ලා කොහෙද උපදින්නේ කියලා මට දැනගන්න ඕන. නැවතත් බුදුහාමුදුරනේ ශික්ෂා කළාව මගෙන් අහන්න එපා. අලං පුන්න තිත්තේතං මගෙන් අහන්න එපා. ඔය අදහස අමතක කරලා දාන්න කියලා බුදුහාමුදුරනේ एक तुमने वरकत ऐसा बुधवार ने मत मेरे दैन गाने का कौन मेरे दैन गाने का कौन बुधवार ने मत मेरे वहाँ तो दिन में बुधवार ने मैं अडू में तारे में किनेक देना आहारे अतर गाने मत में क्षमा निकितम गुंजती अतर देना आहारे विमट दमागे ने खानी सत्य कानवागे बाल्य कानवागे ये तरह मोहन कमकी में सीधे आरक्षण करना बुधवामुद्रनी माटे पाहल देने आगे ऊपर किए कौन किया बुधवामुद्रनी शब्द किया इंदला मेहमत देशना करना है भाई सेनियम අරමුණු කරගෙන නෙවෙයි ඕනේ කෙනෙකුට මේ සීලය වෘතය සමාදන් වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට මේ සීලය සමාදන් වෙන්න පුළුවන් වෘතය ආරක්ෂා කරන්න පුළුවන් නම් එහෙම සීලයක් ආරක්ෂා කරන එහෙම වෘතයක් ආරක්ෂා කරන එහෙම ආකල්පයක් තියෙන කෙනා මැරිලා ගිහිල්ලා උපදින්නේ ඊට අනුරූපව බලුකෘත්‍ය ආරක්ෂා කරන බල්ලෙක් කියලා. බලුකෘත්‍ය ආරක්ෂා කරන බල්ලෙක් වෙලාමයි උපදින්නේ. බල්ලන් අතරෙමයි උපදින්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා. එතකොට ඒකච්චෝ කුක්කුර වතං භාවේ ඒකච්චෝ කුක්කුර සීලං භාවේ ඒකච්චෝ කුක්කුරා කප්පං භාවේ සෝ ආයස වේදා පරමරණ කුක්කුරාණං සහව්‍යතං උපච්චති උන්වහන්සේ පැහැදිලි කරනවා කිසියම් කෙනෙක් කුක්කුර වෘතයක් ආරක්ෂා කරනවාද කුක්කුර ආකල්ප තියනවාද කුක්කුර සීලයක් තියනවාද ඒවා අනුගමනය කරනවාද එයා උපදින්නේ බල්ලන් අතරේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉන්නතුනි බුදුරජාණන් වහන්සේ දවස
ඒ සරත්නුවර තවත් සිද්ධියක් වුණා මට හිතුණා මේ කතන්දර දික් කරන්නේ නැහැ. දැන ගැනීම සඳහා පොඩ්ඩක් මතක් කරන්නම්. තෝදෙහි කියන බමුණෙක් හිටියනේ. අහලා පන්සලේ නැත්තු බණහන නැත්තු පොයේ නැත්තු ඒවා මෙහි පන්සල විතරක් නෙවෙයි නොයේ විදිහේ ධර්ම දේශනා අහන දැන් තියෙනවනේ. ඔය අහලා ඇති. තෝදෙහි කියලා බමුණෙක් හිටියා. ඔය මිනිස්සයාගේ ගතිගුණ හරි නපුරුයි. හරිම නපුරුයි. බුදුහාමුදුරුවෝ දැක්ක තැන බලනවා. බුදුහාමුදුරුවෝ ගෙදරට ගියාම බල්ලෙක් වගේ උරහගෙන පන් කෑ ගහගෙන බුදුහාමුදුරුවෝ එළවලා කවදාවත් දන්නේ නැද්ද දුන්නේ. කවදාවත් දන්නේ නැද්ද දුන්නේ. කොහොම කාලයක් ගත වුණා. කොහොම ඉඳලා මේ බමුණ මේ මිනිස්සයා මැරුණා. දවසක් බුදුහාමුදුරුවෝ එයා පුතෙක් ඉන්නවා සුබ්බ කියන. කොහොම රසන් තමයි කියන සුබ්බ කියන. බුදුහාමුදුරුවෝ දවසක් මේ ගෙදරට වැඩියා සුබ්බ කියන තරමේ හිටියේ නෑ. සේවකෙකු විතරයි හිටියේ. බලකටියේ ඉඳලා බුදුහාමුදුරුවෝට ගුරාගෙන පැන්නා. ගුරාගෙන පැන්නා. අරම කෙනෙක් කිසාවට වන්නවා අද මේ කතන්දරය අහන්න පිළිගන්නේ නැති. ගුරාගෙන පැන්නා. බුදුහාමුදුරුවෝ අනේ තෝදෙලිය මොකට ඉස්සරහ බිරුව දැන පුරනවා කියලා. මොකට ඉස්සරහ බිරුවා දැන පුරනවා කියලා. එහෙම අහනකොට අර ලස්සන බලපෑකිය. කොහොම සැපසේ හැදුණු වෙනුණු බලපෑකිය. වලිගය අපුලගෙන බය වුණාම වලිගය අපුල ගන්න පිළිගක් තියෙනවා. වලිගය අපුලගෙන දුවගෙන කියන උණුවටක නැහැ. උණුවටක නැහැ. තෝ සුබ මානවකයා හවස ගෙදර එනකොට වෙනද බලපෑටිය ඉස්සරහට දුවලා දැන් අපි බලපෑටිය හදනකොට ආදරෙන් හදනකොට අපි ඔයාලගේ කියනකොට අපි ඇයි කියලානවා අරගෙන එනවානේ. උත්තර දෙනවානේ. ඒ වගේ මේ සුබ මානවකයා එනකොට ඒ බලපෑටිය ඉඳාගෙන නෑ. මෙයා හැමතැනම බැලුවා. කොහොමද ඉවර වෙන්නේ කියලා ගෙදරයි කිව්වා. අන්න කුණුරේ හැදගෙන ඉන්නවයි කියලා ගෙදර සේවකයෝ. ගන්න දෙන්නේ නැහැ. ගන්න ගියාම බුරන. එහෙම වෙන්නේ හේතුව මොකද කියලා. දන්නේ නැහැ ස්වාමීනි කියලා ගෙදර සේවකයෝ කියනවා. එතකොට කවුරුද මෙහාට ආවේ? විශේෂ කෙනෙක් හැටියට ආවේ බුදුහාමුදුරුවෝ විතරයි. හැබැයි බුදුහාමුදුරුවෝ බාල බුරනකොට ඔබ වහන්සේගේ පියාගේ නම කියලා බාලට කතා කරනවා. එතකොට බාලලා ගිහිල්ලා මේ විදිහට කුණු ගොඩේට සුමානෝගේ කියන්නේ මේ බ්‍රාහ්මණයෝගේ තාත්තගේ නම කියලා බාලේට කතා කරනවා. ආරද කියන්නේ නේද? හරියට කියන්නේ කියලා ඉක්මන් ගමනින් ගියා බුදුහාමුදුරුවෝ හම්බ වෙලා. ඊට බුදුහාමුදුරුවෝ බොහොම සරදාලා කතා කරනවා. බුදුහාමුදුරුවෝ වහන්සේ අපේ නිවසට වැඩියද අපේ බාල වහන්සේට පුරා පැන්නද මම තාත්තගේ නම කියලා බාලට කතා කරාද එහෙම බාල ලෝකේ ඉන්නවද ඕන සරදාලා බුදුහාමුදුරුවන්ට කතා කරා. එහෙම ඉඳලා බුදුහාමුදුරුවෝ මෙයාගෙන් එහෙම කතා කරන්න හේතුව දැනගන්න ඕනේ කියලා. කොහොමද දැනගන්න ඕනේ? තවමත් මේ කේන්තිය නිවිලා නැහැ. කොහොමද දැනගන්න ඕනේ? ඔබේ තාත්තා ජීවත්ව ඉඳිද්දී ඔබට නොතුන් දෙයක් කියනවා. කල්පනා කරලා ඕ කියනවා. අපේ තාත්තා කියනවා හොඳ අතරම් පාර නරල් කටියක් උත්සව වලට එන තන දෙන්නේ යන්නේ. අතරම් මිරිවැඩි සංගලා සබත් දෙකක් තියෙනවා. අතරම් හවලියක් තිබුණා ඉන්නේ වගේ. පහවල් ලක්ෂයේ පොදියක් කැරවිස්සේ මාතේ තිබුණා.
ඒක එකක්වත් බැරෙනකොට මට බීල ගියේ නෑ. බුදුහාමුදුරුවෝ මෙයාට උපදෙස් දෙනවා ගෙදර යන්න. කලබල නැතුව ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා හොඳට කිරි දාලා කිරිපතක් හදන්න. කිරිපත හදලා ඒ බල්ලට කන්න දෙන්න. ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ කිරිපත කියන්නේ? ඉදමත් වෙනවනේ. බල්ල නිදාගටි. එතකොට ඔළුව අත දාන තාත්තේ. අර තාත්තාගේ තිබුණු භාවන ලක්ෂයක ඒ පොඩියකෝ අර හරි සඳලකෝ මිහිරි සඳලකෝ රත්තරන් නලල් පටේකෝ රත්තරන් හවලියකෝ තාත්තේ කියලා ඔළුව අත ගන්න. මෙයා ඒ විදිහටම කළා ගිහිල්ලා එකක් දෙකක් අහනකොටම මේ බල්ලා නැගිටලා දාලා දුවන්න පටන් ගත්තා. දුවල ගියා. දැන් මානවකයා තරුණයාට පස්සෙන් දුවන ගිහලා ගලක් පල්ලේ මහා ගලක් පල්ලේ හාරන්න පටන් ගත්තා. මෙයා උදව් වෙලා බල්ලට ඒක හැරවහරකොට මෙන්න අර කීප වස්තු මතුවෙනවා. ඉතින් බල්ලට තාත්තගේ නම කියලා කතා කරලා ඒකට තවත් ඕනේ නැහැ. දැනගන්න දෙයක් නැහැනේ. එයා ඉතින් දැනගත්ත මොකක්ද මේ කියන්නේ. බලන්න අර විදිහට ඇවතුම් තිබුණ නිසා තමයි අර ගෙදර බැල්ලියකගේ බඩේ පිළිසිඳ ගත්තේ අර මිනිස්සේ. හොඳ මනුෂ්‍ය ගුණ ධර්ම එකක්වත් එයාට තිබුණේ නැහැ. මනුෂ්‍ය ගුණ ධර්ම තිබුණේ නැහැ. සතුන්ගේ ගතිකවතුන් තිබුණේ. ඒ නිසා මේ ගෙදර බැල්ලියකගේ කුසේ ඉපදුනා බල් පැටියෙක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කළේ ඒ පුන්නට ඔබේ යාළුවා ඒ විදිහේ ප්‍රතිපත්ති අනුගමනය කරලා තියෙනවා නම් කුක්කුරාණං සහව්‍යතං උපජ්ජති. එයා උපදින්නේ බල්ලන් අතරේ කියලා. ඉතින් බල්ලන් අතරේ ඉපදුනහම එයාට ඉතින් ගුණධර්ම පිළිබඳව අවබෝධයක් නැහැ. අම්මා තාත්තා කවුද, සහෝදර සහෝදරියෝ කවුද, වැඩිහිටියේ කවුද, මේ වැදගත් සමාජයක්ද, වැදගත් මිනිස්සුයෝද කියලා එහෙම එකක් නැහැ. මේ අයගේ පිළිවෙත් එහෙම අනුගමනය කරනවා. ඉතින් එහෙම අනුගමනය කරගෙන කියන්නේ දේවත්වයක් බලාපොරොත්තු වුණාට ඒක හරියන්නේ නැහැ. බ්‍රහ්මත්වයක් බලාපොරොත්තු වුණාට ඒක හරියන්නේ නැහැ. නිවන් දකින්න බලාපොරොත්තු වුණාට ඒක හරියන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය. ඒක මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය හරි භයානකයි. ඒ වැරදි ආකල්ප සහිත මිත්‍යා දෘෂ්ටිය හරි භයානකයි. ආනන්තරේ කර්මවලට මෙහා තියෙන භයානකම දේ තමයි මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මිත්‍යා දෘෂ්ටිකයන් උපදින තැන් දෙකක් තියෙනවා. නිරයන්වා තිරච්ඡාන යෝනි. එක්කෝ නිරය අනිවාර්යෙන් නැත්නම් තිරිසන් ගති. මිත්‍යා දෘෂ්ටිකයන් උපදින තැන්. මේ දෙකෙන් මෙහා නෑ දෙයක් නෑ. එයයි උපදින තැන් දෙකයි ඉන්නේ. ඒ දෙක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළාම මේ මනුස්සයා දෙවියන් දිලා ගන්න පටන් ගත්තා. දෙවියන් දිලා ගන්න පටන් ගත්තා. මේ සේනි අඬනවා කෑ ගහනවා පොළවේ හැපෙනවා. එහෙම අඬලා වෙහෙරටපත් වුණාට පස්සේ යා ආපහු බුදුහාමුදුරන්ට කියනවා. බුදුහාමුදුරනේ මම මේ අඬාදී වහන්සේ මම බල්ලෙක් වෙනවයි කියන නිසා නෙවෙයි. තිරිසන් යෝනිය උපදිනවයි කියන නිසා නෙවෙයි. නිරයේ උපදිනවයි කියන නිසා නෙවෙයි බුදුහාමුදුරනේ මම මේ අඬන්නේ. මෙච්චර කලක් මම මොනවද මේ කරලා තියෙන්නේ? මොන මෝඩකමක්ද මම මේ කරලා තියෙන්නේ? ඒ වේදනාවටයි බුදුහාමුදුරනේ මම මේ අඬන්නේ කියලා බුදුහාමුදුරන්ට प्रकाश करने शब्द में
පුන්න තමයි අනිත්‍යව පිළිබඳව එයාට දැනගන්න ඕන කියලා. ඉතින් අපි යාළු දෙන්නේ නියම මේ කෙනෙකුට පුරුදු දැනගන්න. නැත්නම් අසයින් වෙනවා. ඉතින් එයා අර පුන්න අහපු විදියටම බුදුහාමුදුරනේ නැහුවා. බුදුහාමුදුරනේ මගේ මේ යහළුවා. මෙයා හරියම ඕනකමකින් ගෝවෘතය ආරක්ෂා කරනවා. හරිම ආසාවෙන් හරිම ඕනකමකින් දිගුකලක් තිස්සේ දීගරත්තන් සමත්තන් සමාදින්න. එයත් එහෙමයි දිගුකලක් තිස්සේ මේක සමාදන් වෙලා ආරක්ෂා කරනවා. එයා පිළිබඳව මට කියන්න බුදුහාමුදුරනේ තස්සතා ගතිකෝ අபிසංකරායෝති. එයාගේ ගතිය මොන වගේද? උත්පත්තිය මොන වගේද? මැරිලා ගිහිල්ලා කොහෙද උපදින්නේ? එයාට බුදුහාමුදුරුවෝ දුන්නේ අර පිළිතුරමයි. මගෙන් අහන්න එපා. මගෙන් අහන්න එපා. බුදුහාමුදුරුවෝ තුන් සැරයක් ප්‍රතික්ෂේප කළා. තුන් සැරයක් මෙයා අහන්න පටන් ගත්තා. අන්තිමට බුදුහාමුදුරුවෝ කිව්වා එයාට උපදින්නේ ගුණං සහභ්‍යතං උප්පජ්ජති. ඒ බඳු ප්‍රතිපත්ති රකින්න උදවිය උපදින්නේ ගොනුන් අතරේ කියලා. ගොනුන් අතරේ. එයා අර විදිහටම අඬන්න පටන් ගත්තා. අඬලා අන්තිමට එයා කිව්වේ බුදුහාමුදුරනේ මම ගොඩෙක් වෙලා උපදිනවට නෙවෙයි. හරකෙක් වෙලා උපදිනවට නෙවෙයි. ඔබ වහන්සේගේ ප්‍රකාශ කරාට නෙවෙයි මම මේ අඬන්නේ. මම මෙතෙක් කල්පී කළ මෝඩකම මොකක්ද කියලා මට දැන් වැටහෙනවා බුදුහාමුදුරනේ. ඒ නිසායි බුදුහාමුදුරනේ මම මේ අඬන්නේ කියලා ඒ පුන්න කියන දැනත්තා උදාහරණයක් ගත්තා. ඉතින් බලන්න ওই විදිහේ ගොන් ආකල්ප සුනක ආකල්ප කියන අය අද සමාජයේ නැද්ද? ඕන තරම් ඉන්නවා. අද ඉස්සරට වඩා ওই විදිහ ආකල්ප තියන අය ඉන්නවා. ඒ විදිහ ආකල්ප වලින් පහත් වෙන්න බලනවා, බ්‍රහ්මය වෙන්න බලනවා, බුදු වෙන්න බලනවා. අද බුදුහාමුදුරුවෝගේ කාලේකට රහතන් වහන්සේ ඉන්නවනේ. මේ හිටපු ගමන් මේ අර ගහි පොද ගහනකොට හතු පිටෙන්නේ. ඒ වගේ රහතන් වහන්සේලා පහළ වෙනවා. හරි පුදුමයි. හැබැයි මේ රහතන් වහන්සේලා හරි ආවේගශීලී. කේන්ති රහතන් වහන්සේලා එහෙම කේන්ති කතා කරන්නේ නැහැ. රහතන් වහන්සේලා කාටවත් අපහාස කරන්නේ නැහැ. කේන්ති කතා කරන්නේ නැහැ. ආවේගශීලී වෙන්නේ නැහැ. බණින්නේ නැහැ. උන්වහන්සේලා පුදුම විදිහේ සංවරයි. පුදුම විදිහේ නිවිච්ච ගතිකවතුන් තියෙන උත්තරයන් වහන්සේලා. මම පුංචි කතාන්දරයක්. සරියුත් හාමුදුරුවෝ දවසක් චාරිකාවේ වඩින්න දැහැත් වෙනකොට උන්වහන්සේ සිවුරේ පොත් පෙරවන වෙලාවේ පිටිපස්සේ හිටපු හාමුදුරුවෝ කෙනෙකුගේ ඇඟේ සිවුරු පොණ වැදුනා. සරියුත් හාමුදුරුවෝ සිවුරු පෙරවගෙන ඉතින් බොහොම ලස්සනට බොහොම සංගල උන්වහන්සේ දැන් චාරිකාවේ වඩින්න පටන් ගත්තා. අර සිවුරු පොණ වැදිච්ච ස්වාමීන් වහන්සේ මහරතෝනි දීගෙන බුදුහාමුදුරන් ළඟට ගිහින් කිව්වා සරියුත් හාමුදුරුවෝ මගේ කනට ගැහුවා. සරියුත් හාමුදුරුවෝ මගේ කනට ගැහුවා කියලා. බුදුහාමුදුරුවන්ට මම ඉතින් ඇත්තට ඉතින් සරියුත් බුදුහාමුදුරන්ට පමණයි දෙවි වෙන්නේ. ධම්සක්කරතුන් සූත්‍රයේ දේශනා කරන්න පුළුවන් ඒ එක මහරහතන් වහන්සේ සරියුත් හාමුදුරුවෝනේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ මාර්ගදින ඇතුළම එතනින් ඉඳලා ඒ විදිහට දේශනා කරන්න පුළුවන් උත්තමයන් වහන්සේ සරියුත් හාමුදුරුවෝ. ධර්ම සේනාධිපති හැටියට තනතුරු ලැබෙන්නේ සරියුත් හාමුදුරුවෝනේ. උන්වහන්සේ දැක්වා අනේ වරිනවා. නමුත් බුදුහාමුදුරුවෝ මේ ඇත්ත සිද්ධිය මේ ප්‍රකට කරන්න ඕන නිසා සරියුත් හාමුදුරුවෝ කියන්නේ කොහොමද? එතකොට ඇහුවා ඇත්තද වහන්සේ මේ
ආයුෂ්මතුන්ගේ කනට ගැහුවා කියන්නේ අනේ දැරිහාමුදුරුවෝ පත්තරේලා බුදුහාමුදුරන්ට වැඳලා බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරනවා බුදුහාමුදුරනේ මගේ අතේ කවදාවත් කිසි සිද්ධියක් නෑ බුදුහාමුදුරනේ මං අං හැරිච්ච හරකෙක් වගේ කෙනෙක් අං හැරිච්ච හරකෙක් අනින්න දැන් අං හැරිච්ච හරකෙක් වගේ මම මහ පොළොව වගේ බුදුහාමුදුරනේ මහ පොළොවට කියලා ගහනවා වතුර දානවා මල මුත්‍රා කරනවා කොටනවා ආරනවා කොච්චර දේවල් කරනවද මහ පොළොව තරහ වෙනවද බුදුහාමුදුරනේ සරියුත්හාමුදුරනේ මේ පුදුමේ වගේ සරියුත්හාමුදුරනේ මේ සුලභ වගේ කෙනෙක් සුලභට ගඩක් මුසු වෙනවා සුවඳක් මුසු වෙනවා වලහකුළු මුසු වෙනවා කුණුරොළු මුසු වෙනවා කුණුරොළු පිච්චුවා මේ දුමාරයක් මුසු වෙනවා සුවඳ කම්පාවෙන්නේ අරක අහගෙන ඉන්න බැරි තැන අර ආයුෂ්මතුන් වහන්සේ වික්ෂුන් වහන්සේ සරියුත්හාමුදුරන්ගේ ළඟ වැටිලා වැඳලා සමාව ගත්තා. ඒ සමාව ගත්තේ නැත්නම් ඒ වික්ෂුන් වහන්සේගේ හිස හත් කඩකට පුරන තත්ත්වයක් තිබුණා. ඒ තරම් බරපතල චෝදනාවක් අර වගේ උත්තමයන් වහන්සේ කෙනෙකුට ඒ වික්ෂුන් වහන්සේ ඉතින් ඒ වගේ අදක් තියෙනවා. වික්ෂු සමාජයේ තියෙනවා, ගිහි සමාජයේ තියෙනවා. බලන්න අද ගිහි සමාජය ගත්තම මොනතරම් ප්‍රකෝපකාරීද මේ? අර ඉස්සරහ කියන්නේ බොස්සලමි මැස්සයන් බෑ කියන මේ කියන්නේ ඊට වඩා දසදහස් ගුණයකින් අද සමාජයේ ප්‍රකෝපකාරී ළඟින් ගියත් ඇති. අනිත් එක වැරද්ද කරන කෙනා නෙවෙයි වැරදිකාරය වෙන්නේ. නිවැරදිකාරය වැරදිකාරය වෙනවා, වැරදිකාරය නිවැරදිකාරය වෙනවා. ඉතින් පින්නතුනි ওই විදිහට අර මම කතා කරගෙනාවේ මේ රහත් භාවයට පත් වෙන සමහර උදවි මොනතරම් විකෘති අදහස් සමාජයට දෙනවද? තමන් රහතන් වහන්සේ කියලා හඳුන්වා ගැනීමට එක්තරා වික්ෂුන් වහන්සේ කෙනෙක් ඔබ හැමදෙනාම දන්නවා පිළිඳ වච්ච කියන මහරහතන් වහන්සේ කෙනෙක් පිළිබඳව උදාහරණයක් උප පිළිඳ වච්ච ආමුණු සංසාරික පුරුද්දක් හැටියට පාරේ යනකොට මූණට හම් වෙන කෙනාට එයා අයින් වෙන්නේ නැත්නම් නරක වචනයක් කියනවා රෝඩියා කියලා පාගන්න. රහතන්සේ. නම් තුන්වහන්සේලා රෝඩියක් කේතියක් නෑ. මේ සංසාර පුරුද්ද. ඉතින් ඒක උදාහරණයක් දෙමින් තමයි එක විචුනාගෙන තමන් රහත් බව අනුව ගන්නට නොවේ විදිහ ප්‍රකාශ කරනවා. ඒ පිළිඳවච්ච හාමුදුරන් වහන්සේ මුල් කරගෙන. ඉතින් ওই විදිහට මේ ඉන්න වික්ෂුන් වහන්සේලා මේ වික්ෂු සංස්ථාවක් ওই විදිහට ක්‍රියා කරන්න ගියොත් සංඝාතනයක් ඉදිරි වෙන්නේ. ඔයත් උගරු කරයි. වන්දිද උදයිද සිව්පසෙන් පස්තාන කරයි. ඒ වයින් වැරදිච්ච සාසනික ප්‍රතිපත්ති රකින්න සංසුන් ප්‍රතිපදාවන් ඇති සීල සම්පන්න ගුණ සම්පන්න වික්ෂුන් වහන්සේලා තවමත් මේ ශාසනයේ ඉන්න නිසා ඔයත් තවමත් ඔය සුදුවතින් සැරසිලා විහාරස්ථාන වලට ඇවිල්ලා මේ ආත්මික වර්ධිත වල යෙදෙන්නේ. ඔයත්න්ට ඒ පිළිබඳව අවබෝධයක් තවමත් හැදිලා තියෙන එක ගැන අපි අත් වශයෙන් වික්ෂුන් වහන්සේලා ඇවිල්ලා අපි සතුටු වෙනවා.
අපිට තවත් ධෛර්යයක් ලොකු ධෛර්යයක් අපේ මේ සාසනික ප්‍රතිපත්තිය තව දුරටත් ආරක්ෂා කරගෙන යන්නට ඔයත් දෙන මේක විශාල රෝකුණක්. ඉතින් මේ නළුනි මම තව පුංචි උදාහරණයක් ගැන එක්තරා විශ්වවිද්‍යාලයේ හාමුදුරුවෝ ඔක්කොම දන්න ඔය කතන්දර. මේ එක්තරා හාමුදුරුවෝ දානිකට වඩම්මුගෙන යද්දී දිය කණිත්තකින් පැනලා තියෙනවා ඒ හතට. ඒ වල බුදුහාමුදුරුවෝ ඇත්තටම පිළිතුරු දීලා තියෙනවා. ඉතින් දානෙට එක්කන් ගියේ දැන් මේ විතර දාගිය බොහොම කලකිරිලා. පිටිපස්සේ දාගිය යනවා. එක දිනා පුතා දාන ටික දෙන්න පිටක් කරනවා පිළිකර දෙන්න නැති කීයේ බැලබැලි ඉතින් ඉතින් ගෙදරට වඩම්මගෙන ගියා දානයක් පිළිගැනීමා මේ හඳුන් බණ කියන වෙලාවේ අර දායකයා ගීතේ තිබිච්ච දේවල් ඔක්කොම කියනවා ඒ පොඩි හඳුන් රහතන් වහන්සේලා බුදුහාමුදුරන්ට මේ කාරණා කියනවා බුදුහාමුදුරෝ ඒක පැහැදිලි කර දුන්නා මේක ළඟම ආත්මෙකදී වානරේ කියලා හිතනවා ඒ පුරුද්දට තමයි අර හාමුදුරුවෝ දෙයක් දෙන්නාලා අර පිළිඳ වෙච්ච හාමුදුරුවෝ බ්‍රාහ්මණයෙක් වෙලා ඉඳලා තියෙනවා ළඟම ආත්මිකදී. ආත්මය හරි ආනන්දයි. හරි ආනන්දයි. ඒකලගේ අටි කියන වචනේ තමයි අර පුරුද්දට කියලා කියන්නේ. ඒ නිසා ඉතින් අපේ සමහර රහත් භාවයේ පෙන්වන කරන උදවිය ඕවා උදාහරණයක් අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න දෙනවා. එච්චර විතරක් නෙවෙයි. අනේ මිනිස්සුන්ට බයිනවා හාමුදුරුන්ට බනිනවා වැඩ කරන්නේ නැති අයට බනිනවා රහතන් වහන්සේලාගේ එහෙම ගතියක් නැහැ. එහෙම ගතියක් නැහැ. උන්වහන්සේලා සව් කෙලෙසුන් නැසන. බැඳීම් දෙකීම් කෙරෙහිම් කෑගෝ ගැසීම් අපහාස කිරීම උන්වහන්සේලාගේ ළඟ නැහැ. ඔයන්තෝ කාලයක් තිස්සේ අපේ ආයපාල හාමුදුරුවෝ අතුරු කරන්නට ඇති. උන්වහන්සේ කටින් කියන වචනය කතා කරනවා. කොච්චර හිමින්ද උන්වහන්සේ කතා කරන්නේ. කොච්චර හිමින්ද ගේ හරියට මෙහාට ඇවිදින් කතා කරන්නේ. බොහොම සංවරශීලීව අධ්‍යක්ෂ නැගගෙන. සිවුරේ මෙහි වෙලා නැහැ. කොච්චර වටින ජීවිතයකදී අන්න උන්වහන්සේලාට රහතන් වහන්සේලා කියන්නේ. රහත් ගුණ තියෙන උන්වහන්සේලා. රහත් ගුණ තිබෙන උන්වහන්සේලා. මේ නිකන් බෙහෙත් දෙන උතුරියට රහත් ගුණ නැහැ. ඒව මහ බොරු මායා. ඉතින් පින්නතුනි මේ සියලුම දේවල් ඇති වෙලා තියෙන්නේ මේ තමන්ගේ හිත පාලනය කරගන්නට බැරි. මේ පාප කර්ම හැම දෙයක්ම ඇති වෙන්නේ තමන්ගේ හිත පාලනය කරගන්නට බැරි නිසා. එතකොට අපි බොහෝ වෙලාවට බොහෝ දෙනා දස අකුසල කර්ම වලට ගොදුරු වෙනවනේ. දස අකුසල කර්ම වලට ගොදුරු වෙනවා. කාය කම්මන්තිදා උත්තං කියලා තැනක සඳහන් වෙනවා. කයෙන් සිදුවෙන වැරදි තුනක් කියලා. ප්‍රාණඝාතය, අදත්තාදානය, වැරදිකම, සේව. කාය කම්මන්තිදා. ඒතර වචනේ කීයක් සිද්ධ වෙනවද? අපිට විතර වෙනවා නම් හරි ආසන්න. මම මේක කතා කරන්නේ. හතරයි. මුසාවාදා, පරසාවාදා, විසුනාවාදා, සම්පප්පල. හතරක් සිද්ධ වෙනවා. ඊළඟට සිතෙන් තුනක් නේ. මොනවද ඒ තුන? අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා. එතකොට ඔය කරුණු 10 තමයි අපෙන් සිදුවෙන්නේ. අපි ඕක රැක ගන්න කරන ආරක්ෂා කර ගන්න කරන ඔබ සිදු නොවෙන්නේ. ඔබ සිදුවෙන්නේ. ඔබ සිදුවෙන්නේ නොවෙන්නේ. ඒකට
කාය කම්මන්තාවුත්තන් කියලා කයෙන් සිදුවෙන ඒ වැරදි තුන. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය ධර්මතාවයන් එක්ක සිදුවෙන කරුණු හතරක්. දැන් මේ පුන්න සේනියක් කියන දෙන්න මම බොහොම කෙටි කරනවා දැන් 9:05 වෙලාවට. පුන්නත් සේනියක් කියන දෙන්න බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා බුදුහාමුදුරනේ අපට මේ ප්‍රතිපත්ති වලින් මිදෙන්නට සුදුසු ධර්මයක් දේශනා කරන්න. මේ අපි අනුගමනය කරන වැරදි ප්‍රතිපත්ති වලින් මිදෙන්නට සුදුසු ධර්මයක් දේශනා කරන්නට කියලා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලීමක් කළා. බුදුහාමුදුරෝ දේශනා කළා චත්තාරි පුන්න කම්මානි මයා සයන් අවිද්‍යා සච්චිකත්වා භවේදිකාති. මගේ ස්වයං ඥානේ මගේ උත්සාහයෙන් සොයාගත්ත කරුණු හතරක් තියෙනවා. අන්නේ කරුණු හතර මම දැන් ඔය දෙන්නට කියලා දෙන්න. කන්හං කන්න විපාක, සුත්තං සුත්ත විපාක, කන්න සුත්තං කන්න සුත්ත විපාක, අපන්නා කම්ම විපාක, අපන්නා අසුත්තං කම්ම විපාක. ඔය කරුණු හතර මම මගේ ඥාණයෙන් මගේ උත්සාහයෙන් මම අවබෝධ කරගත්ත කරුණු. කන්හං කන්න විපාක. කන්හං කියන්නේ කල්පාන. එතකොට කල්පාන කියන්නේ වැරදි දේවල්. වැරදි ක්‍රියාකාරකම්. ඒවා සිදු කරනම ඒකේ විපාකය වැරදි. කන්න විපාක. ඒකත් කලු. ඒ විපාකය කලු වැරදි. ඒ නිසා පස්පව් දස කුසල් කරන්නට එපා. පස්පව් දස කුසල් වලින් වළකින්න. කන්හං කන්න විපාක. ඒ දෙකට බුදු වෙන්න තියෙනවා. සුත්තං සුත්ත විපාක. සුදු කර්ම කරන්න. එතකොට ඒ ලැබෙන ප්‍රතිඵලය සුදු කර්ම. වාසනාවන්තයි. සුදු කර්ම කියන්නේ දාන සීල භාවනා ආදී දස පුණ්‍ය ක්‍රියා. ඒවා සිදු කරගන්න. ඒවා සිදු කරගත්තාම තමන්ගේ ජීවිතය ලස්සනයි, එන ලැබෙන ප්‍රතිඵලයක් ලස්සනයි, භාවයක් ලස්සනයි. මේ හැම දෙයක්ම ලස්සනට පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම කාම සුඛ විපාක. හොඳ නරක දෙකම. හොඳ නරක දෙකම කරාම හොඳ නරක දෙකේම ප්‍රතිඵල ලැබෙනවා. හොඳත් ලැබෙනවා නරකත් ලැබෙනවා. බලන්න සමහර වෙලාවට අපේ ජීවිතේම අරගෙන බලන්න අපි සමහර වෙලාවට සතුටින් ඉන්නවා. සමහර වෙලාවට දුකෙන් ඉන්නවා. සෝකයෙන් ඉන්නවා. සමහර වෙලාවට අපි නැතිදරිකම් වලින් පෙළෙනවා. සමහර වෙලාවට අපේ අතට සාදු වෙනවා. මේ වගේ සාන්දෘෂ්ටිකවම අපිට ওই ප්‍රතිඵල වයි ලැබෙලා තියෙනවානේ. එතකොට බලන්න සමාජයේ දිහා බැලුවම ඒ වගේ ඕන තරම් මේ අද දුක්පත් රායන මිනිස්සයා තව හදියකින් බැලුවම පොසත් වෙනවා. මම කියන්නේ මොනවා කරලාද කියලා මම ඒව අපිට අදාළ නැහැ. කොහොම හරි තව හදියකින් බැලුවම පොසත් වෙනවා. ඒ උත්සාහය මොනියක් පැත්තකින් හරි උත්සාහය. එතකොට සසරදී අපි මේ සසර ප්‍රතිඵල හැටියට බැලුවත් සමහර උදවියෝ ඉතාම වැරදි වැඩ කරනවා. ඉතාම නරක වැඩ කරනවා. නරක වැඩ කරන ගමන් හොඳ වැඩ කරනවා. නරක වැඩ කරන ගමන් හොඳ වැඩ කරනවා. අන්න ඒ උදවියට තමයි අර කන්න විපාකයන් සුත්ත විපාකයන්. ඒ කන්න සුත්ත විපාකයන් කියන්නේ දෙකම ලැබෙන්නේ. එක සැරේකට අර හරියට මේ විමාන වතු, ભેද වතු වල කියන කතන්දර කියන්නේ අර ඒ වගේ.
එක වෙලාවකට සැප ලැබෙනවා එක වෙලාවකට දුක් ලැබෙනවා. ඒ වැරදි වැඩ කර ඒවයින් ලැබෙන යම්කිසි සංකතක් නිරුන්දන් වේවා මිත්‍යාකෝ වේවා ඒවා වැය කරලා අපි පින්කම් කරනවා පාසල් පුදා කරනවා ආරාධනා කරනවා දානමාන දෙනවා දානසල් දෙනවා තුරන් ගහනවා සමාජ සේවාවන් කරනවා නොයෙක් දේවල් කරනවා ඒක විපාක තියෙනවා අර නරක දේ විපාක තියෙනවා වගේම අර හොඳ දේවල් විපාක හොඳ දේවල් කියන විපාක තියෙනවා වගේම නරක දේවල් වල විපාක තියෙනවා එතකොට විපාක නොදෙන කර්මයක් තියෙනවා. ඒක කරන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ පින් කරන්නේ නැද්ද? කරනවා. රහතන් වහන්සේ බුදුන් වහන්සේ නැද්ද? වදිනවා. ඒක දිනා. නමුත් උන්වහන්සේලාට ඒවයි ප්‍රතිඵල නැහැ. උන්වහන්සේලා ඒවා උපාදානය කරගෙන. රහතන් වහන්සේ මල් පූජා කරන්නේ නැද්ද? කරනවා. රහතන් වහන්සේලා තමයි සේපාලික මල් පූජා කරන්නේ. සේපාලික මල් කඩන්නේ බොහෝ දෙනා ඉතින් මල් කඩන්නේ කියන්නේ ඔය වචනේ මම පාවිච්චි කරන්නේ. කැමති නැහැ මල් කඩනවා කියන එක වෙන විදිහට පාවිච්චි කරනවා. ෆෝන් එක ගත්තත් මල් කඩනවා. ඔෆිස් එකට ගියත් මල් කඩනවා. මගදී ආමුණත් මල් කඩනවා. ඉතින් ඒ නිසා මල් කඩනවා කියන එක ඒක රහතන් වහන්සේලාට ඒ නිසා උන්වහන්සේලාට සේපාලික මල් වැටුනහම ඒ වලගෙන පූජා කරනවා. සේපාලික මල් පරවිලා නෙවෙයි කියන්නේ කිපිලා වැටේ. පරවිලා වැටේ. රහතන් වහන්සේලා පූජා කරනවා තමයි සේපාලික. ඉතින් උන්වහන්සේලා මල් පූජා කියන්නේ උන්වහන්සේලාට පින් සිද්ධ වෙනවා. උන්වහන්සේලා පින් පාති වඩිනවා. පින් පාති වඩින සත්‍ය විහාරයන් වහන්සේලාට ඒ පින් පාති කරගෙන ඉන්න දානේ පූජා කරනවා. ඒ පිළිගන්නවා. even පින් ලැබෙන්නේ මේ පින භව කියන දේ ඕඩ කරන්නේ මේ සසර ගෙනියන්නයි මේ පින්පව බලපාන. උන්වහන්සේලාට ඒ පින්පව බලපාන්නේ. පින්පව බලපාන. අකන්හයි අසුක්‍ර විපාක. උන්වහන්සේලාට විපාක දෙන කර්ම රැස් වෙන්නේ. ඉතින් ඔළුවේ කරුණු හතර මට කියුණා කියලා මට ඒ කරුණු හතර තමයි අර සේනියට පුන්නට බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නා ඒ පුන්න කියන පුද්ගලයා තිසරණ සමාදන් වෙලා තිසරණ ගිහිලා එයා වාසිතේ බවට පත් වුණා. සේනිය කියන එක බුදුහාමුදුරන්ගෙන් ඉල්ලා සිටියා බුදුහාමුදුරනේ මට පැවිදි වෙන්න ඕනේ. බුදුහාමුදුරේ එහෙම වෙනත් ප්‍රතිපත්ති අනුගමනය කරපු කෙනෙකුට ඒ සීල පරාමාස කියන සීල වෘත අනුගමනය කරන කෙනෙකුට එහෙම මේ සම්බුද්ධ ශාසනයෙන් පැවිදි දෙන්න බෑ. එහෙමනම් මාස 4ක් සිව් මාසක් පිරිවෙස් පිරිය යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. උපදෙස් දුන්නා. නමුත් සේනියක බුදුහාමුදුරුවෝ මාස 4ක් නෙවෙයි අවුරුදු 4ක් වුණා මම පිරිවෙස් පුරන්නම්. බුදුහාමුදුරුවෝ මට පැවිද්ද ලබා දෙන්නම් මම මේ පිරිවෙස් පුරනවා. ඒ තරමටම සේනිය මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදීමක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම තුළ පැහැදීමක් ඇති වුණා. බුදුහාමුදුරුවෝ ඒ මොහොතේම එයාට පැවිදි දුන්නා. වැඩි කලක් යන්නට ඉස්සර වෙලා භාවනා කරලා බව වුණාදලා රහතන් වහන්සේ කෙනෙකුට